ඊට පස්සේ අපි බලමු මේ ඇඳගත්ත ඩේටා ටික අපි එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද කියලා. මෙහෙම ඇඳගත්ත ඩේටා ටික අපි එක්ස්පෝර්ට් කරගන්න විදිය බලමු. ඊට පස්සේ මෙතනින් අපි අපේ සර්වර් එක ඉවරනවා. අපි මෙතනින් බෑක් වෙනවා. බෑක් වෙලා අපි යන්නේ මේකේ අපි දැන් මේක සේව් වැඩේ කරගත්තේ අපි ප්‍රොජෙක්ට් එකක් විදිහට. ඒ කියන්නේ අපි ප්‍රොජෙක්ට් නේම් එකක් දීලා ඒ ප්‍රොජෙක්ට් එකට අදාළව තමයි අපි මේ ඩේටා කලෙක්ෂන් පාර්ට් එක කරේ. එතකොට අපි ඉස්සල්ලාම යන්නේ අපේ ඩේටා ටික එක්ස්පෝර්ට් කරගන්න ඕන වුණාමත් යන්නේ අපේ ප්‍රොජෙක්ට් කියන මෙනු එක ඇතුළට. ප්‍රොජෙක්ට් කියන එකට ගියාට පස්සේ එතන තියෙනවා එක්ස්පෝර්ට් ඩේටා කියලා. එක්ස්පෝර්ට් ඩේටා කියන තැනට ගිහිල්ලා ටච් කරපු ගමන් මෙයා පෙන්නනවා එක්ස්පෝර්ට් වෙන විදිහ. ඒ කියන්නේ අපිට ඉස්සල්ලාම දෙන්න තියෙන එක්ස්පෝර්ට් පාත් එක. එක්ස්පෝර්ට් පාත් එක මෙයා ඩිෆෝල්ට්ම එන්නේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ T-Survey කියන ඇප් එකේ එක්ස්පෝර්ට් කියන ෆෝල්ඩර් එක ඇතුළට. ඒක අපිට වෙනස් කරගන්නත් පුළුවන්. ඒක හැමම තියන්නත් පුළුවන්. එතකොට අපිට එක්ස්පෝර්ට් කරන හැම ෆයිල් එකක්ම ඒ එක්ස්පෝර්ට් කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා. අපි ඒ කියන්නේ කවදා එක්ස්පෝර්ට් කරපු ෆයිල් එකක් වුණත් අපිට එතකොට එක්ස්පෝර්ට් එකෙන්ම ගන්න පුළුවන්. අපි ඒක චේන්ජ් කරොත් එක්ස්පෝර්ට් කරන පාත් එක අපිට මෙතනින් අපිට ඕන ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරලා අපිට එතනට මේ ඩවුන්ලෝඩ්ස් එක හරි DCIM එකට දුන්නොත් අපිට ඔතනට ගිහිල්ලා ඕකේ කරපු ගමන් ඒක DCIM කියලා වැටෙනවා. එහෙම නැත්නම් අපිට normal default තැනම තියන්නත් පුළුවන් T-Survey එකේ export කියන folder එක ඇතුළට ඕකේ කරාම export කියන එකට වැටෙනවා. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා file name එක. ඒ කියන්නේ අපිට project name එක plus තව මොකක් හරි input එකක් දෙන්න පුළුවන්. export හරි මොකක් හරි. එහෙම නැත්නම් project name එකෙම export වෙන්න දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් project name එක අයින් කරලා වෙනම නමකින් date එකෙන් හරි time එකෙන් හරි එහෙම export කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මම දැනට project name එකෙන් export දෙන්නම්. එතකොට project name plus export කියන එකෙන් තමයි export වෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට export file format එක select කරගන්න පුළුවන්. මෙතන තියෙනවා අපිට file format ගොඩක් තියෙනවා. එතකොට මෙතනින් local coordinate format කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ survey point data format කියන එක දෙන්න පුළුවන්. නැත්නම් AutoCAD format එක දෙන්නත් පුළුවන්. අපි දැන් mainly use කරන PZWCAD වලට වගේ නම් ටෙක්ස්ට් ෆයිල් එකක් යූස් කරන්නත් පුළුවන්, DXF එක යූස් කරන්නත් පුළුවන්. එතකොට normally අපි මෙතනින් local coordinate system local format කියන එක local coordinate format කියන එක ටච් කරා එතනින් අපිට එන්නේ point name northing easting elevation code කියන එක. එතනින් අපි මේක export කියන එක දුන්නා. export කරපු ගමන් මෙයා අහන්නේ the file was exported successfully, do you want share it කියලා. ඒ කියන්නේ අපි මේක සේව් කරගත්තේ අපේ ඇප් එකේනේ. ඒක අපි කන්ට්‍රෝල් එකට දාගත්තා. ඒක තව දුරටත් ඔයාලට එක්ස්පෝර්ට් කරගන්න ඕනේද? ඒ කියන්නේ ඔයාලට තව දුරටත් ෂෙයා කරගන්න ඕනේද කියලා අහන්නේ. එතකොට දැන් අපේ කන්ට්‍රෝල් එකට වැටලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන yes කියලා දුන්නොත් අපිට පුළුවන් මේක Bluetooth හරහා හරි email හරහා හරි අපිට ෂෙයා කරගන්න. එතකොට Bluetooth හරහා ෂෙයා කරනවා නම් Bluetooth කියන එකට ගියාම මේ වෙලාවේ ඔයාලට available Bluetooth devices ටික පෙන්වනවා. ඊට පස්සේ මේ වෙලාවේ available නැත්තම් පෙන්වන්නේ නැහැ. මෙතන available device එක තියෙනකොට අපිට ඒක touch කරලා ඒකට Bluetooth කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපිට ඕන DXF format එකකින් අපිට export කරගන්නත් පුළුවන්. DXF format එකකින් export කරනකොට මෙයා අහනවා basic map එකක් ඕනේද? ඊට පස්සේ CAD layer on කරන්නද? ඊට පස්සේ length එකයි area එකයි text වලින් ඕනේද? ඊට පස්සේ අපිට මේ layer color එක select කරන්න පුළුවන්. මොන කලර් එකෙන්ද ඕනේ කියලා එහෙම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ CAD ටෙක්ස්ට් එකක් විදිහට කෝඩ් එකක් ඕනේද, එලිවේෂන් එකක් ඕනේද, ඒ දේවලුත් අපිට මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනේ ටික දාලා මෙතනින් ඕකේ කියන එක දෙන්න තියෙනවා. ඕකේ කියලා දුන්නාම මේකත් අර විදිහටම එක්ස්පෝර්ට් වෙනවා. ඊට පස්සේ මම තව ෆයිල් එකක් විදිහට මේක එක්ස්පෝර්ට් කරන්න මෙතන survey point data format කියලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ අපේ CSV format එකේ. ඒ කියන්නේ Excel එකේ අපිට අවශ්‍ය හැමදේම එතන තියෙනවා. එතකොට point name එක, code එක, northing, easting, elevation, lat, long, ඊට පස්සේ altitude, ඊට පස්සේ අපි fix solution එකේද ගත්තේ, solution type එක, HRMS value එක, ඒ වගේ අපිට ඕන data හැම එකක්ම වගේ එතන තියෙනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම full Excel එකක් විදිහට තමයි export වෙන්නේ. මෙහෙමම export දුන්නාම එයත් export වෙනවා. ඊට පස්සේ අපිට තවදුරටත් share කරගන්න ඕන. එහෙම share කරගන්න පුළුවන්. එතකොට අපි දැන් මේ ටික එක්ස්පෝර්ට් කරගත්තේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ T-Survey කියන ඇප් එකේ එක්ස්පෝර්ට් කියන ෆෝල්ඩර් එක ඇතුළට. අපි එහෙනම් ගිහිල්ලා බලමු මෙතනින්. මම මෙතනින් බෑක් වෙන්න. මෙතනින්
බැක් වෙනකොට යහනවා do you want to exit the application turn off receiver කියලා. අපිට මෙතනින් ටික් එක දාලා yes දුන්නොත් අපේ ඉන්ස්ට්‍රුමන්ට් එකත් off වෙනවා. ඊට පස්සේ අපි මෙතනින් මම උතරින් මේ turn off receiver දීලා yes දෙන්න. ගියාට පස්සේ මෙතන තියෙනවා අපේ files කියලා. files වල තියෙන්නේ අපේ internal storage එක. ඊට පස්සේ ඒකේ තියෙනවා මෙහෙම ඉරිතුන වගේ එක ටච් කරාම මෙතන පල්ලෙහාම තියෙනවා PCR 100T එකට යන්නත් පුළුවන්. ඒකේ ගිහිල්ලා ඒකේ තියෙනවා අන්තිමට T survey කියන එක. ඒකේ තියෙනවා export කියන folder එක. එතකොට ඒකේ export කියන folder එකට ගියාට පස්සේ මෙතන තියෙනවා අපි දැන් export කරමු මේ තියෙන test file එකයි ඒ ඕන දේවල් ටික අපිට මෙතනින් මේක select කරගෙන ඕන එකක් මෙතනින්ම share කරගන්න පුළුවන්. මෙහෙම share කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට කේබල් එක හරහා හරි අපේ කම්පියුටර් එකට දාගන්න පුළුවන්.